ලංකාවෙන් පිටරට යන්නේ අම්මලා වුණත් තාත්තලා වුණත් දුප්පත් නිසා. කීයක් හරි හම්බ කරගෙන එන්න ඕන නිසා තමයි පිටරට යන්නේ. හැබැයි පිටරට ගියාට පස්සේ ඒ රටේ ඉන්න තමන්ගේ අම්මා තාත්තාවත් සමහරක් වෙලාවට අමතක කරනවා, දරුවෝ අමතක කරනවා, ඒකෝ මේ සැමියා ගිහිල්ලා බිරිඳව අමතක කරනවා, නැත්නම් බිරිඳ ගිහිල්ලා සැමියා අමතක කරනවා. ඔය වගේ කතන්දර අනන්ත අප්‍රමාණයක් කතාත් කරලා තියෙනවා වීඩියෝ හැමතැනම අන්තර්ජාලේ තියෙනවා. හැබැයි මේ කතා කරන්න හදන්නේ මෙන්න ඒ වගේ සිදුවීමක්. පුංචි දරු පැටියෙක් කියනවා තමන්ගේ අම්මා මෙන්න මෙහෙමයි මට කරලා තියෙන්නේ කියලා. මේ වීඩියෝ එක ඉස්සලම් බලන්නකෝ. බලලා චුට්ටක් බලන්නකෝ මේ අම්මා මේ වීඩියෝ එක දකින්නක අපි ෂෙයා කරමු. මොකද දරුවෝ තමයි ජීවිතේ වෙන්න ඕනේ. ඒතර මුළු ලෝකෙම දරුවෝ තමයි දරුවෙනුන් තමයි හැමදාම සමහර කම්මලා කැපකිරීම කරන්නේ. එතකොට දරුවෝ මෙහෙම අමතක කරනවා කියන්නේ බලන්නකෝ ඉස්සලම. අයියම්මා මලක් වගේ තිබ්බ හිත ගලක් වගේ කරගත්තේ අම්මට කවුද බොරු කිව්වේ අම්මා අද අපි මහපාරේ ඉන්නේ අම්මා ඇයි අම්මා අපිට කතා කරන්නේ නැත්තේ අපිට ගොඩක් දුකයි අම්මා අපිට කතා කරන්නේ නැත්තේ අම්මා මේක බලනවා නම් අපිට කතා කරන්න අම්මා නැත්තම් අපිට අම්මා දිගටම දුක් දෙනවද අම්මා අපිට ගොඩක් දුකයි දැන් අපේ පොඩි සාතුටයි අපේ චූටි මල්ලිටයි මටයි අම්මා කතා කරන්න අම්මා මේක බලාගෙන ඉන්නවා නම් TikTok එකේ නැන්දල මමලා කියන්නේ අපි අම්මා පුළුවන් නම් කියන්න අපිට කතා කරන්න කියලා. අපේ TikTok එකේ තියෙනවා යට අම්මගේ ෆොටෝ පුළුවන් දාන්න කෙනෙක් ඉන්නවා නම් අම්මට කියන්න අපිට කතා කරන්න කියලා. අම්මා අපි මහපාරේ ඉන්නේ අම්මා දන්නවනේ අපිට ඉන්න තැනක් නැහැ කියලා. අපිට ගොඩක් දුකයි ඉතින් අම්මා කතා කරන්නේ නැතිකොට අම්මා ඇයි එහෙම කරේ අපිට ගොඩක් දුකයි අම්මා කතා කරන්නේ නැති හින්දා. ඇයි අම්මා මලක් වගේ තිබ්බ හිත ගලක් කරගත්තේ? අනේ අම්මා අපිට කතා කරන්න පුළුවන් නම් පොඩි සාදුන් නිතරම අහනවා පුළුවන් අම්මා කතා කරේ නැද්ද මම මහාන කරාටවත් පස්සේ කියලා. අම්මා එන මේක බලනවා නම් අපිට කතා කරන්න අම්මා. එහෙනම් අම්මට බුස්සන්නයි පරිස්සමෙන් ඉන්න. අපි බලමුකෝ මේක මේ අයිතිකාරයාගේ Facebook එකකට ගිහිලා හරි මේ දරු පැටවුන්ගේ වීඩියෝ මම එක තියෙන්නේ මං හිතන්නේ යාම තමයි දාලා තියෙන්නේ හෙලෝ යාළුවනේ මේ ඉන්නේ මගේ ළමයි 5 දෙනා මේ ළමයි 5 දෙනා දාලා තමයි JD පූර්ණිමා දැන් කුවේත් ගිහලා මාස 4යි කුවේත් ගිහලා ඒකින් ඔන්සෙත් එක සෙට් වෙලා රුපියල් 5000ක මුදලක් දාන්න කියලා මට දෙනවා මේ දරුවෝ 5 දෙනා වෙනුවෙන් වියදම් කරන තියෙන සල්ලි ඉස්කෝලේ යවන්න ඕනේ මේ පොඩි පුතාව අද උපන්දිනේ එයාගේ උපන්දිනේ අද වෙතින් එයාගේ උපන්දිනේ බයිසිකලයක්වත් ගන්න සල්ලි දෙන්න බෑ කිව්වා ඒ මිනිස්සේ තරම් යාට වටිනවා ලොකු වෙලා ඉතින් මේ මගේ දරුවෝ 5 දෙනා ඉන්නේ බලන්න යාළුවනේ මෙයා කුවේත් ගිහිල්ලා මාස 4න් තම පෙම්වතෙක් TikTok පෙම්වතා ලොකු කරගෙන විශ්වාස කර මේ වගේ මෝඩ ගෑනු 5000ක සල්ලි දාන්න යන මේ මෝඩ ගෑනුන්ට ඔයාලම කියන්න අපි මොකද කරන්න කියලා මට නම් ඔය ගෑනුත් නැතුව ප්‍රශ්නයක් නැහැ සල්ලි නැතුව ප්‍රශ්න නැහැ මම රස්සාවක් කරනවා මම පේජ් එකේ තියෙන්නෙම ඒ දරු පැටවුන්ගේ කතන්දර තියෙන. ඒ කියන්නේ මේ දරුවා නෙමෙයි වෙන දරුවන්ගේවත් තියෙන මේ. ඇයි අම්මා මං වගේ මල් කැකුලක් අමතක කරේ? අම්මා මේ නන්දල හාමලාට කියන්නේ අපේ අම්මා බලා ඉන්න ඕනම් කතා කරන්නකෝ. කතා කරන්න ආසයි අම්මට. එහෙනම් පරිණින් බුසන්නයි. අපේ පාදේ නල්ලේ පැරි අන්දායලවා මම ෆොටෝ ගන්නවා. ඔයා බලන්නේ නැද්ද? එන්නේ නැද්ද? මේ එකක් නෙමෙයි. ඕනි තරම් ඒකේ තිබ්බා. හරිද? නමුත් මම මේක පෙන්නන්නේ රට යන අම්මලා ඇයි මෙහෙම දරුවන්ට කරන්නේ? මේ දරුවෝ නිකම් මේවා කියන්නේ නැහැනේ. සමහර කලාවට තාත්තා කියනවා ඇති මෙහෙම වීඩියෝ එකක් දාන්න කියලා කියනවා ඇති. හරි. එහෙම දැම්මා කියලා හිතමු. නමුත් අම්මලා කොහොමද වෙන මිනිහෙක් එක්ක ලව් කරන්නේ තමන්ගේ දරු පැටවු ඉද්දින්? තමන්ට කියලා දරු පැටියෙක් ඉන්නකොට දරුවෝ 4 දෙනෙක් වෙන සමහරක් වීඩියෝ සමහරක් තැන්වල එක දරුවයි. හැබැයි පළවෙනි සිදුවීමේදී මේ අම්මා කොහොමද දරුවන්ට කතා කරන්නේ නැතුව ඉන්නේ? වෙන මිනිහෙක් සෙට් වුණා කියලා කවදාවත් තමන්ගේ දරු පැටවු අමතක කරන්න එපා.
මොකද අපි යන්නේ ඇත්තටම රස්සාවකටනේ. රස්සාවක් කරගන්න ගියාට පස්සේ අවසානයේදී පරස්තාවක් කරගන්න එපා. ජීවිතේ ජය ගන්න කියලා හිතාගෙන යන්නේ. පළවෙනි එක තමයි අපි හිතාගෙන යන්නේ දරු පැටවු ටිකට කන්න ටිකක් හොයලා දෙන්න ඕනේ කොහොම හරි. ණය ටික ගෙවා ගන්න ඕනේ. නැත්තම් ගේ කෑල්ල හදා ගන්න ඕනේ. නැත්තම් දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. එහෙම කියලා හිතාගෙන යන්නේ. එතකොට එහෙම කියලා හිතාගෙන යන අම්මලා ටික දවසක් ගියාට පස්සේ රෑ 12ට 2ට 3ට 4ට ඇවිල්ලා ආතල් ගන්නවා. නිකමට ආතල් ගන්න වෙලාවේදී තමන්ගේ දරු පැටවු නිකමට චුට්ටක් මතක් වෙන්නේ නැද්ද? චුට්ටක් හිතලා බලන්න. හිතලා බලන්න. මම මේ කරන්නේ වැරද්දක්ද? හරි දෙයක්ද කියලා චුට්ටක් හිතලා බලන්න. මොකද මේ ලෝකේ වටිනාම සම්පත තමයි ඔන්න ඔය ඉන්න කියන දරුවෝ. දැන් ඔයාගේ දරුවෝ තමයි මේකේ වටිනාම කෙනා. එතකොට ඒ වටිනාම කෙනා අමතක කරලා දානවා කියන්නේ මං හිතන්නේ මේ පව් කොහෙන් කෙරවල වෙයිද කියලා. ඒ නිසා දුප්පත් අම්මලාගෙන් මං ඉල්ලන්නේ රට යනවා නම් යම්කිසි හේතුවකට යනවා නම් අරාබි රටවල් වලට ඒ රටේ දුක් විඳින්න යන්නේ. එතකොට දුක් විඳින්න යන අම්මලා තමන්ගේ දරු පැටවු ටික අමතක කරන්න එපා. ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ ලෝකේ ප්‍රශ්න නැති වෙන්නේ කාටද? සමහරක් වෙලාවට තමන්ගේ සැමියාත් එක්ක බැනගන්න පුළුවන්. අද කතා කරලා හෙට කතා නොකර ඉන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ප්‍රශ්න ටික විසඳගෙන ජීවිතේ ගෙනියන්න බලන්න. සමහරක් අම්මලා විතරක් නෙමෙයි සමහරක් තාත්තලා ඉන්නවා රට බිරිඳව ගියාට පස්සේ මේ රටේ ඉඳන් වෙන එවුන්ගෙත් එක්ක ලව් කරනවා. ඒක තමයි සමහර තැන්වල ඇත්තම කතාව. එහෙම කරනවා නම් තමර තාත්තලා අම්මලා චුට්ටක් හිතලා බලන්න මේ කරන වැඩේ හරිද වැරදිද කියලා පුළුවන් තරම් ෂෙයා කරන්න මේ දරුවන්ගේ අම්මලා දකිනකම් මේ ඔයාගේ දරු පැටවු බඩගින් ඉන්නවා දරු පැටවු ඔයා කතා කරනකම් බලාගෙන ඉන්නවා කියන එක චුට්ටක් හරි මොලේට කාවද්දනකම් අපි පුළුවන් තරම් මේ දරුවන්ට උදව්වක් කරමු. මම කැලුම් ටීවී